මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා. ළඟම තියෙන සිනමා හලට ගිහිල්ලා මොනවාරි කල්පනාවෙන් බලන්න පුළුවන්. කල්පනා කර කර ඉන්නේ නැතුව කල්පනා බලන්න. කල්පනා චිත්‍රපටයේ මංගල දර්ශනයේ සමගින් අපිත් එක්ක ඉන්නවා එම සිනමා නිර්මාණයේ ආදරණීය පෙම් යුවල. අපි හැමෝම ආදරය කරන පුංචි තිරේ පෙම් යුවල. ජනප්‍රිය රංගන ශිල්පිනී මෙත්නි රොෂන් ලක්කයි වගේම රවීන් කනිෂ්කයි. රවීන් මේ කල්පනා චිත්‍රපටය ගැන අයියට මොකද කියන්න තියෙන්නේ? ඔව් මල්ලි අද ඉඳලා චිත්‍රපටය නිදහස් වෙනවා සිනමා හල් වලට. ඉතින් අපි විශ්වාස කරන විදිහට මේක බොහොම විනෝදාත්මක ආදර කතාවක් සහ විනෝදය මේ හැමදේම කැටි කරගත්තු රොම්කොම් ජාතියේ චිත්‍රපටයක් අපේ සාරංගයියාගේ තිර රචනය සහ අධ්‍යක්ෂණය ඔස්සේ නිර්මාණය වුණු මම හිතනවා අපේ පවුලේ හැමදෙනාටම එකට වාඩි වෙලා බලන්න පුළුවන් කොහොම ආස්වාදනීය චිත්‍රපටයක්. අක්කා මොකද කියන්න තියෙන්නේ? අනිවාර්යයෙන්ම අයෙක්ව වගේම සාරංග මිනිසාගේ අධ්‍යක්ෂණය සහ තිර රචනය. ඉතින් ඔහුගේ පළමු නිර්මාණ දිසම මම විශ් කරනවා. පවුලේ හැමෝටම එකතු වෙලා ලස්සනට hina වෙලා අඳලා ලස්සන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඉතින් කල්පනා බලන්න එන්න කියලා මම හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. රවිනගේ මේ නිර්මාණය රූගත කිරීම අතරතුර සිදුවෙච්ච අමතක නොවන සිදුවීම් ඇති. අපිට ඒ වගේ සිදුවීම් මතක් කරොත්. අමතක නොවන සිදුවීම් කියලා උනේ නම් අපි අර මූදු වෙරළේ ආශනේ රූගත කරද්දී ඉතින් අර අපේ ආසයත් එක පොඩි ප්‍රශ්න ටිකක් වුණා. එතනින් එයාට ටිකක් අමාරු සිදුවීම් කියලා ඉතින් අයියා කරන විහිළු ඔක්කොම බලාගෙන ඉතින් අපි ඉන්නවා හැම වෙලේම. ඒගොල්ලෝ වැඩිපුරම සයිලන්ට් කියලා තමයි කියන්නේ. මොකද මෙයා ඉන්න තැන අනිත් අයද රවිනා ඉන්නවනම් අනිත් අයට ඉතින් සීන්ස් ගන්න අමාරුද කට්ටිය. ටැග් හද අනිත් කට ඇවිල්ලා කියනනේ සැනින් සයිලන්ට් කියලා. ඉතින් ඕව තමයි ඉතින් මොන හරි කර කර ඉන්න විහිළුවක්. ඕව තමයි. නෑ ඉතින් මෙහෙමයි වැඩ කරද්දි මහන්සිනේ මල්ලි කවුරු හරි රෑ කල්පනානේ. ඔව් රෑ කල්පනා. ඉතින් ගොඩක් වෙලාවට මේක රූගත කිරීම තුනේ රෑ නිදිමතයි මහන්සි බඩගිනි ඔක්කොම තියෙනවනේ. ඌට මොනවා හරි තියෙන්න ඕන මේගොල්ලන්ව ඩිස්ට්‍රැක්ට් වෙන්න වැඩේට හොඳට අවධානය එන විදිහට නැත්තම් කොයි වෙලාවෙ ඇහුවත් බඩගිනි කන්න ඕන කන්න නැද්ද බොන්න නැද්ද මේ හා කියාගත්ත ගමයි ඉන්නේ. මොනවා හරි කියලා ඒගොල්ලන්ගේ ඔළුව වෙනස් කරන්න කවුරු හරි ඉන්න එපයි මල්ලි නේද? ගව් හාරවලට. කොහොමද මේ රොෂන් ලක්කේ ලැබුණු සපෝට් එක? රොෂන් ලංගේ කියන්නේ හැමදාමත් එයාගේ පාර්ට් එක 100%ක් දෙන කෙනෙක්. එතකොට එතනදී මට කරන්න තියෙන මගේ පාර්ට් එක තමයි. එතකොට එයා අපි දෙන්නගේ මොකක් හරි කම්බිනේෂන් එක අපි දෙන්න විතරක් නෙමෙයි අපේ දර්ශන තලයේ ඉන්න සියලුම සහෝදර රංගන ශිල්පිනියන් එක්ක අපි ගොඩක් වෙලාවට කතා බහ කරනවා. අපි ඉම්ප්‍රොවයිස් කරන්න පුළුවන් මොනවද කියලා හිතනවා කල්පනා කරනවා. ඉතින් ඒ පිටපතේ තියෙන දේ විතරක්ම හරි. නැත්නම් අපිට ලැබෙන උපදෙස් අනුව විතරක්ම නෙමෙයි අපි අපේනුත් යමක් ඇඩ් කරන්න හැමතිස්සෙම උත්සාහ කරනවා. ඉතින් ඒවා ගොඩක් අවස්ථාවල සාර්ථක වෙලා තියෙනවා. අක්කට කොහොමද රවින්ගේ ලැබුණු සපෝට් එක? අර කිව්වා වගේ අර අපි දැන් ටික කාලෙකින් දන්නවා අයියා මගේ හොඳ යාළුවෙක්. ඒත් එක්කම අයියාත් අර එයාගේ වැඩේ උපරිමයටම කරනවා සහ අපි හොඳට කතා බහ කරලා අර කිව්වා වගේ සීන් එකක් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි අධ්‍යක්ෂකවරයා සමග සහ සහෝදර රංගන සමග එකතු වෙලා පුළුවන් උපරිමයෙන් කරන්න බලන්න. ඉතින් අයියාගෙන් හැමදාමත් වගේ හොඳ සපෝට් එකක් හම්බ වෙනවා. ඉතින් කල්පනා සාර්ථකව අපිට රූපගත කිරීම ඉවර කළා. අද මේ තත්ත්වෙට ගේන අයියාගෙම ලොකු සපෝට් එකක් හම්බ වුණා. අය මම දැන් ඉස්සරහට අපිට ඔය දෙගොල්ලෝ දෙන්නම එකම නිර්මාණයකින් පුංචි තිරය තුල 7 වෙනි මනාලි නිර්මාණය දක ගන්න පුළුවන්. ඒ නිර්මාණ වෙනකොට කොහොමදයි? මේ දවස්වල අතුරුගත කිරීම කරගෙන යනවා මල්ලි. ළඟදීම ඒ කියන්නේ හෙට අනිත් දවසකම එක විකාශන කටයුතු පටන් ගන්නවා. ඒක හරිම ලස්සන කතාවක්. 7 වෙනි මනාලි විදිහට නෙමෙයි මට ඊට කලින් හම්බ වෙනවා. නමුත් අවසාන මනාලි විදිහට මොනවා කවුරු කොහොම වේද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් 7 දෙනෙක් එක්ක මේ වෙලාවේ මට ඔට්ටු වෙන්න තියෙනවා ලේසි නෑ. ඉතින් ඔව් ඒක රූගත කිරීම කරනවා අපේ තිල්න බොර් රසායියාගේ අධ්‍යක්ෂණයක් සහ අනුම විජේවර්ධන මහත්මියගේ රචනයක්. ඒකට බොහොම දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් මේ වැඩෙත් එක්ක ඉන්නවා. මම හිතන්නේ මේ ටෙලි නිර්මාණයත් ගොඩක් අපේ ප්‍රේක්ෂකාගාරයේ වැළඳ ගනී කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් අපි දෙන්න එකම කියමු කල්පනා චිත්‍රපටයේ ආදරණීය ෆේස්කින් නරඹන්න කියලා. ඔව් අනිවාර්යෙන්. ඉතින් අද දවසේ ඉඳන් වන්න කල්පනා තිරගත වෙනවා. කල්පනා එනකම් බලාගෙන හිටපු කල්පනා බලන්න එන්න කියලා මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා. ළඟම තියෙන සිනමා හලට ගිහිල්ලා මොනවාරි කල්පනාවෙන් බලන්න පුළුවන්. කල්පනා කර කර ඉන්නේ නැතුව කල්පනා බලන්න. බොහොම ස්තුතියි ඔබ දෙපළට අපිත් එක්ක සම්බන්ධ වුණාට.